සුරංගනාවිය යලිමා ජනිත කිරු මහේශිකාවිය මාහද කිරුල දෙරු මගේ ස්වාමිනි ඔබේ හදමේ මට පිදු හදී දයාවෙන් සුරකිනි භවයේ මතු සුරංගනාවිය යලිමා ජනිත කිරු මහේශිකාවිය මාහද කිරුල දෙරු මගේ ස්වාමිනි ඔබේ හදමේ මට පිදු හදී දයාවෙන් සුරකිනි භවයේ මතු කස්බෑව පුරප්‍රවරයට ආලෝකයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකුගේ තවත් කලාකෘතියක් ජනගත කිරීම සඳහායි ඔබ සියලු දෙනාම මේ මොහොතට සම්බන්ධ වී සිටින්නේ. ප්‍රථම කොටම සියලු දෙනාම බොහොමත්ම ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් යුක්තව පිළිගනු ලබනවා ඊටම සෙනෙහසින්. හෙක්ටර් විජේකෝන් ප්‍රවීණ නාට්‍යකරුවෙක්, කවියෙක්, චිත්‍ර ශිල්පියෙක් එපමණක් නෙවෙයි ඊටමත් සහෘද ලෙන්ගතු සහෘදේ. හෙක්ටර් විජේකෝන් ආදරණීය කලාකරුවාගේ මහදවල්ටත් කළුවරයි කෘතිය ජනගත කිරීමට පෙර සපැමිණි සියලු දෙනාටම අපි ආරාධනා කරනවා පංචශීලයේ පිළිපදීම සඳහා සියලු දෙනාට සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං ඊළඟට පහන් ප්‍රදීපය ඒකාලෝක කරන්නටයි සරසුම. මම හිතන්නේ මහා දුර්ලභ උත්සව සභාවක්. මේ උත්සව සභාවට පැමිණලා තිබෙනවා කලා ශාස්ත්‍රය තුළ ඉතා නිර්මාණ රාශියක් දායාද කළ ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රාශියක් මේ මොහොතට සම්බන්ධ වෙලා සිටිනවා. ආදරබර කලාකරුවා වෙනුවෙන් සපැමිණි සිරිපාල සේනාරත්න මැතිතුමනි, මහින්ද හෙට්ටිආරච්චි මැතිතුමනි, ඉන්දික විජේකෝන් මැතිතුමනි, නිමල් රාජපක්ෂ මැතිතුමනි, ජයන්ත අරවින්ද මැතිතුමනි, මල්ලිකා පෙරේරා මැතිණියනි, WKD නවරත්න මැතිතුමනි, ජගත් ප්‍රනාන්දු මැතිතුමනි, සිරිපාල කැටපේ මැතිතුමනි, ගුණදාස කටුආවල මැතිතුමනි, කුමාර ඉදිරිසිංහ මැතිතුමනි, නිර්මලා ප්‍රේමකීර්ති දාල්විස් මැතිණියනි, විශ්වනාත් ජයසේකර මැතිතුමනි, අනුර නන්දලාල මැතිතුමනි, ගුණතිලක මැතිතුමනි, අනුර ගුණවර්ධන මැතිතුමනි, NW වෙරළුපිටිය මැතිතුමනි, ජිනදාස මැතිතුමනි, පුෂ්ප කුමාරයි ජයවර්ධන මැතිණියනි, ඔබ සියලු දෙනාට මේ තාම සෙනෙහසින් ආරාධනා කරනවා පොල්තෙල් පහන් සිල දල්වමින් හෙක්ටර් විජේකෝන් කලාකරුවාගේ මේ කෘතිය ජනගත කිරීමේ මොහොත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිව ඒ පහන් සිල දැල්වීමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් ශිල්ප ශාස්ත්‍රය හදාරා පිළියන්දල අලුත් කට්ටිය සමග නාට්‍යකරණයට පිවිසි හෙට විජේකෝන් කලාකරුවා අපිට මතකයි එදා බබදත් කුණ්ඩලකේසි වැනි අපූර්වතම ඇතුළුවර වැනි අපූර්වතම නාට්‍ය නිර්මාණ තුලින් පිළියන්දල පුරප්‍රවරේ සෞද ජනතාව අද බැඳ තබාගත් ආකාරය අපිට තවමත් මතක තියෙනවා. ඒ වගේම කතුවරයෙක් හැටියට කහයිර කාව්‍ය සංග්‍රහය, ජාතක නාටක, ඒ වගේම ප්‍රසිද්ධ වේදිකාවේ ජයකෙහිණින් වූ කලංචිය වේදිකා නාට්‍ය දැඩ පිළිකලේ ආදරණීය කලාකරුවාගේ මහදවල්ට කළුවරයි අපූර්වතම කාව්‍ය සංග්‍රහය දොරට වැඩමවන මොහොතේ ඔහුට ආශිර්වාද කරමින් පහන් සිර දැල්වීම සඳහා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම ඉතාමත් ගෞරවය ආදරය මේ මොහොතේ පිරිනමනු ලබනවා. එතුමා වෙනුවෙන් මෙහි සැපැමිණි ඔබ සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා තවත් මේ ප්‍රදේශයෙන් බිහි වූ කතුවරයෙකුට. මේ අවස්ථාවේදී මට පැවැදී තිබෙන්නේ ඔබ සම පිළිගැනීම සඳහායි අපේ හෙක්ටර් දීපන් කලාකරුවා වෙනුවෙන් ඇත්තෙන්ම මේ සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට මේ අවස්ථාවේදී මම ඉතාම සතුටු වෙනවා ඉතාම හොඳ ඒ වගේම හොඳ සහෘදයන් රසක් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න කලාකරුවන් ඒ වගේම විද්වතුන් ඒ වගේම රසිකයන් ඒ වගේම විවිධ ශේෂ්ඨවල විවිධ නිපුණතා තියෙන විශිෂ්ට ජනේ කණ්ඩායමක් අද මෙතන ඉන්නවා. ඉතින් මම මේ අවස්ථාවේදී මේ සියලු දෙනා වෙනම පිළිගැනීම වෙනුවට ඔබ සියලු දෙනාම එකට පිළිගැනීමක් කරනවා. ඔබ සැම මේ අවස්ථාවට පැමිණීම සම්බන්ධව ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන්, ගෞරවයෙන් සහ භක්තියෙන් මේ අවස්ථාවේදී හෙක්ටර් විජේකෝන් වෙනුවෙන් පිළිගනු ලබනවා. ඇත්තෙන්ම කලාකරුවෙක් හැටියට එතුමා මා හඳුනන අවුරුදු 20ක් පමණ වෙනවා. නමුත් ඒ කාලය තුළදී එතුමා සමග කළ සාකච්ඡා ගනුදෙනු ඒ මිත්‍රත්වය ඉතාමත්ම සමීප ඇසුරක් අප දෙදෙනා අතර ඇති කරා. ඉතින් එතුමා කවුද කියන එක මට අඳුරගන්න අමාරු නැහැ. ඉතින් එතුමා ඉතාම හොඳ කලාකරුවෙක්. මොකද සමාජයේ කලාකරුවෙක් වුණාම එතුමා කවුරු හරි කලාකරුවෙක් ඉන්න සමාජයේ එහි ඇස කනස හඬ විය යුත්තේ එම කලාකරුවා. ඒ අතින් බලනකොට හෙක්ටර් විජේකෝන් ඒ කාර්ය මනමින් ඉටු කරපු කලාකරුවෙක් කියලා සම්පූර්ණ හදවතින්ම මට කියන්න පුළුවන්. ඒ වගේම කලාකරුවෙකුට ඒ පුද්ගලයෙක් සතු තම සංවේදී බව ඒ වගේම ඒ ජන සමාජයේ සියුම් අවබෝධ කර ගැනීම එතුමා තුළ තම මනමින් ඒ සාධ හැකියාවන් එතුමා තුළ තිබෙනවා. ඒ නිසා එතුමා ඒ තුලින් විශාල කාර්යභාරයක් මේ දශක ගණනාවක් තුළ සිදු කරලා තිබෙනවා. ඉතින් එතුමා කලාකරුවෙක් හැටියට කිව්වම ඒ වගේම නළුවෙක්, ඒ වගේම චිත්‍ර ශිල්පියෙක්, කවියෙක්, ගද්‍ය පද්‍ය රචකයෙක්, ඒ වගේම චිත්‍රපට සහ නාට්‍ය, වේදිකා නාට්‍ය සම්බන්ධව ප්‍රවීණයෙක් හැටියට විවිධ ශේෂ්ඨව එතුමා දශක ගණනාවක් තුළ එතුමාගේ දැන් කුරුල් මට්ටමින් හසුරුවපු කෙනෙක් හැටියට මට කියන්න පුළුවන්. ඒ වගේම අද එතුමාගේ මහා දවල්ටත් කලවරයි කියන කාව්‍ය ග්‍රන්ථය තමයි අපි මේ අවස්ථාවේදී එතුමා විසින් ඉදිරිපත් කරන ලබන්නේ. ඒ ග්‍රන්ථය ගැන මම කියවල නැහැ. මට පස්සේ බලන්න පුළුවන් වෙයි. නමුත් මම හිතනවා මට මේලාදී මතක් වුණා මේ මීට අවුරුදු දහස් ගණනකට පෙර වෙච්ච සිද්ධියක්. මොකද්ද මේ ග්‍රීසියේ ඇතෙන්ස් නගරයේ සොක්‍රටිස් පඬිවරයා ගැන සිද්ධියක්. ඒ සොක්‍රටිස් පඬිවරයා පහනක් අතින් අරගෙන මහදවල් එක ගල්වගෙන ඇතෙන්ස් නගරයේ ඇවිදිනකොට එයාව නොදන්න අය සමහර වෙලාව කවුද මේ පුද්ගලයෙක් යනවා මහලු පුද්ගලයෙක් මේ පහනකුත් ගල්වගෙන දවල්. සමහර අයට මේක නිකන් විහිළුවක් වගේ දැනුණා. ඉතින් දන්න අය කිව්වා මේ තමයි සොක්‍රටිස් පඬිවරයා. ඒතර එක්කෙනෙක් ගිහිල්ලා කිව්වා ඔබතුමා මොකද මේ මහදවල් මේ පහනකුත් අරගෙන මේ කරන්නේ කියලා මේ නගරේ.
ඒතකොට එතුමා කිව්වා මම මිනිස්සෙක් හොයනවා. ඒ වගේ ඇත්තෙන්ම අපේ විජේගුණ කලාකරුවන් විසින් මේ මහදවල් කරුවර කෘතිය මගින් මිනිස්සෙක් හොයනවා වගේම මිනිස්යන් බවට පත් කරන්නට විශාල නිර්මාණ සංඛ්‍යාවක් කළා දෙනවා. ඒ නිසා එතුමා තමාගේ සමාජ මෙහෙවර මැනවින් ඉටු කරන ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම එතුමාගේ කවිත්වය බලපුවම ඉතාමත්ම විශිෂ්ට ගණයේ කවිත්වයක් එතුමාට තියෙනවා. ඒ තුළින් එතුමා ව්‍යංගයෙන් ඒ වගේම සමහරට ඉතාම දක්ෂ ලෙස ඒ කවි හසුරුවමින් තමන්ගෙන් එන්න ඕන පණිවිඩය සමාජයට ඉදිරිපත් කරනවා. මම හිතන්නේ කවිය කියන එක අපේ සමාජයේ හැමතැනකම අයත අතීතින තියෙන දෙයක්. හේනේ ගොවියන් කුඹුරු ගොවිතැන් කරන අය ඒ වගේම පැල් කවි විවිධ විදිහේ තැන්වල රාජ්‍ය උත්සවවල මේ හැමතැනකම අපේ සමාජයේ කවිය දුන්නා. ඉතින් ඒ වගේ ඒ කවිත්වය අපේ ශාරීරිය තුල අපේ ජනතාවගේ තියෙන දෙයක්. අද ඒක ටිකක් දුරට අඩු වෙලා තිබුණා. ඒක අපේ ජනතාවගේ තවමත් තියෙන නිපුණතාවයක් තමයි කවිත්වය කියන්නේ. මට මේ වලදී පොඩක් මතක් වුණා මේ අපේ නුවරයුගේ සෙන්කඩ දලයුගේදී සෙන්රත් රජතුමාගේ කාලේ ඒ සෙන්රත් රජතුමාගේ රාජ්‍ය සේවකයෝ එක වල් ඇතෙක් අල්ලගෙන ආවා රජු මාලිගාවට. ඒ වල් ඇතා හීල කළා නැහැ. තාම හීල කළා නැහැ. නමුත් ඒ ඇතාව හීල කරපු අලියෙක් එක්ක දැම්ම පොරයක්. ඉතින් මේ පොරය රජුරෝ සහ ඒ ඇමති මණ්ඩලය සහ ජනතාව ඉදිරියේ පිටණිය කෙරුණේ. එතෙන්දී අර වල් ඇතාව අර හීල අලියා තල්ලු කරගෙන ගිහිල්ලා අවසානයේදී ඌ එතන ඉච්ච මැටි වලකට වැටුණා. අන්න ඒ අවස්ථාවේදී රජතුමා ඇහුවා මේ ඇතා වැටෙනකොට මොකද කිව්වේ? ඉතින් අපේ රටේ කවියට දක්ෂ අය ඉන්නවා. ඒ වෙලාවෙම ඇතා වැටෙන හැටි තෙල් දෙන මුදියන්සේ හිටියන කවියකින් කිව්වා. ඉන්නා තැනක මට ඉන්නත් නොදී කැවි පන්නාගෙන ඇවිත් මොන හොඳ කමද කරේ. දන්නා තරම් පොර ඇල්ලෙන හිතේ බලේ ඇන්නෑවේ වැටනයි මැටි ගත්තා. බලන්න මේ අවස්ථාවේදී ක්ෂණිකව එවැනි දේවල් කියන්න අපේ සමාජයේ හැම ගැමියෙකුටම හැම කෙනෙකුටම හැකියාවක් තිබුණා. ඒ වගේම වෙනත් රටවල ඉන්දියාව වගේ වෙනත් රටවල එවැනි කවියන් සිටිය බව අපේ ඉතිහාසයේ දකින්න ලැබෙනවා. ඉතින් ඒ උලේ කවියෙක් තමයි අපේ විජේගුණ. මට මතක් වෙනවා ඉන්දියාවේ බොහෝජ රජුගේ කාලෙදී දහරා නගරයේ ඒ බොහෝජ රජුන් රජ කරන කාලෙදී ඒ කවි මඩුවක් තිබුණු රජුගේ ඒක හිටපු ප්‍රධානම කවියෙක් තමයි මහා කවි කාලිදාසයන්. ඔබ කවුරුත් අහලා තියෙන කාලිදාසයන්. ඉතින් රජතුමා ඒ කවි මඩුවට එන උදේම ඒ ආපු වෙලාවේදී රජතුමා කිව්වා මං උදේ නැගිටලා එනකොට 16ක් මට මිදිපැන් බඳුනක් ගෙනාවා මිදි බන්දේසියක තියලා. නමුත් එයාගේ කකුල කඩලා වෙල පරිපලේදී ඒ බන්දේසිය ටන්ටන් ගාලා වැටුණා කියලා. ඒ කියපු ගමන් කාලිදාසයන් එකවරම කවියක් කිව්වා. රාජාභිෂේකයේ මදවක විලාය හස්තක් විදුගෙන කටු විවාක්‍ය සෝපාන මාර්ගයේ සත්ත පුදුති ටන්ටන් බලන්න මේ අවස්ථාවේදී මේ නිර්මාණය කෙලිම කරපු හැටි. ඉතින් මෙවැනි නිර්මාපකයන් අපේ අතරත් හිටියා. ඉතින් ඒ වගේ නිර්මාණ අපේ ලංකාවෙත් ඉන්දියාවෙත් වගේ රටවල බොහෝ විට තීච්ච දෙයක්. ඒ වගේම මට මතක් වෙනවා මේ අවස්ථාවේදී අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාසල් ශිෂ්‍යයෝ ඒ වගේ නිර්මාණ බිහි කරපු හැටි. මට මතකයි අපේ විශ්වවිද්‍යාලයේ එක්තරා අර බෙන්ඩ් එකක් වගේ තියෙනවා පාරේ. එතනින් තරුණයෝ දෙන්නේ ෆැකල්ටි පැත්තට යනකොට ඒ පැත්තේ ඉඳන් ගෑනු ළමෙක් මේ පැත්තට එනවා. එතකොට තරුණයෝ දෙන්නන් එක්කෙනෙක් දැක්කා එයාගේ යාළුවා අර ඈතින් එන ගෑනු ළමයි දිහා හොඳට බලනවා. එතකොට ඒක දැකලා එකපාරටම අර තරුණයා එයාගේ යාළුවට කිව්වා කවියක්. මොකද්ද කිව්වේ? සරසල් ගලක් එනවාරු බොහෝ දුර. ආර්ය නොකරන් මාපිය සෝවිල. උපමා දෙතොත් ඇගේ පයෝද හරියට වගේ ජූලුවකට නොවෝ. මේ වගේ එක පාඩ්‍ය ශනිකව
විවිධ දේවල් මතක් කරන්නේ නැත්නම් ව්‍යංගයෙන් ඒ වගේ ලස්සන දේවල් මතු කරන්න පුළුවන් හැකියාවක් අපේ තරුණ පරපුරට. මේ පිළියන්දල සෙන්ට්‍රල් එකේ මේ මධ්‍ය විද්‍යාලයේ එක ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයා පාසලේ ඊළඟ ටර්ම් එකට එනකොට එතුමා තමන්ගේ ඇඳුම වෙනස් කරලා කලිසම් වෙනවා. ඒ අවස්ථාවේදී ඒක හිටපු අපේ ළමයින්ට ටිකක් මේක ප්‍රශ්නයක් නේ. ඒගොල්ලෝ ඒකට කැමති වුණේ නැහැ. ඒතර එතුමා පන්තියට යනකොට කලුල යල්ලේ ඒ පන්තියේ ළමයි කවියක් ලියනවා. මොකද්ද ලියන්නේ? මඩපාර කන්දේ රෙත්තේ බලේ බින්දේ අනේ රිදි නැන්දේ ඉස්සරහ කලිසම් දැන්නේ. මොකද රිදි නැන්ද තමයි දන්නේ ඉස්සරහ කලිසම් දැන්නේ කියලා. ඉතින් මේ වගේ ක්ෂණිකව කවිගේ තියෙන හැකියාව මේ කැස්බෑ ප්‍රදේශයේ ඉතින් මම හිතන්නේ කැස්බෑ විශාල කලාකරුවන් සංඛ්‍යාවක් ඉන්නවා. කැස්පියන්ස්ලා කියලා කියනවා. ඉතින් ඒ විජේ කෝණුනේ අතර ඉන්න ඉහළම මට්ටමේ කලාකරුවෝ. ඉතින් මට මතක් වෙනවා මේ අතර සෝමේරි චන්සිරි වැනි කලාකරුවන් කවියන් අපේ මේ පළාතේ බොහොම ජනප්‍රිය හිටියා. මම හිතන්නේ එතුමා විතරයි මම දන්නේ හිටිය අකුරු දෙකකින් කවියක් කියලා. මම හිතන්නේ මෙතුමාලා දන්නවා ඇති වයන්නා ලයන්නා විතරයි මුළු කවියට. මම හොයනවා වෙන භාෂාවලින් එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. මම දැකලා නැහැ තාම මම හොයනවා. නැහැ කියන්නේ නැහැ. නමුත් මුළු කවියටම තියෙන වයන්නා ලයන්නා පමණයි. වලවේ වැවේ වල්ලි වල වවුල්ලු. වැල්ලේ වැලි වලේ වැලි දෙල්ලු. වේවැල් බලවේ වැවේ බාල්ලු. වැවැල් වැවේ බලවල ලුල්ලු. වයන්නා ලයන්නා විතරයි මුළු කවියට. මම හිතන්නේ මේ ආකාරයේ තියෙන භාෂාව අපේ භාෂාව නිසා මුළු ලෝකෙම කරන්න පුළුවන් ආස්තමක් තමයි ඒක. ඒ සෝමේරි චන්සිරි කවියාණන් කියපු කවියක් තමයි ඒක. ඒ වගේම තනියා කරුණොත් ඔය වගේ කවි තියෙන්නේ නැති මම දන්නේ තාම හොයාගන්න බැරි වුණා. වෙන භාෂාවලත් මම හොයනවා මට තාම හොයාගන්න බැරි වුණා. ඒ වගේම තමයි අර විශ්වවිද්‍යාලයේ අපේ හිටිය අයි කරන්නාගොඩ කියලා බොහොම ජනප්‍රිය දේශකවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ එතුමා ජාතිකයන්ට මැදලා මෙහෙම බාපණිය දාලා කන්නඩි දෙක දාලා ඇවිල්ලා උගන්වනකොට එදා පරිවි සංදේශය ගැන උගන්වනවා. උගන්වනකොට පිටිපස්සෙන් පේලිය ළමයි ඩෙස්ක් එකට ඔලුව තියාගෙන නිදි. එතුමා එතෙන්ට ගියා. යනකොට ඒ ළමයා හොඳටම තද නිින්දේ. එතකොට ඒ ළමයාගේ මේසුවට කඩදාසි කීපයක් දුන්නා. ඒකේ කවියකුත් ලියලා දුන්නා. මේ පරිවි සංදේශය උගන්වගෙන යනකොට. ඊපස්සේ මේ කරන්නාගොඩ මැතිතුමා මේක අරන් බැලුවා. මොකද ලියලා තියෙන්නේ? විදෙන ලෙලෙන ජාතික ඇතුම ගතේදී සැලෙන උපස් සිවලේ රස බැලු දිවි. කිරෙන පරිවි දෙසුමන සාර්ගිදී සරද කරන්නාගොඩ මැතින මහණී. ඉතින් මේ වගේ නිර්මාණශීලී හැකියාවක් අපේ දරුවා අතර තියෙනවා. ඒ උත්තම ගණේ හැකියාව තියෙන කෙනෙක් තමයි අපේ විජේ කෝණ. මම හිතන්නේ මේ නින්ද ගැන කතා කරනකොට මට පේනවා සමහරවිට මම මේ කතා කරනකොට සමහර අය ටිකක් අඩවන් දැසින් ඉන්නවා. මම නිසා මේ කතාව නීරසව වෙන්න පුළුවන්. මම ඉතින් මේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාවක් කරන්න හැදුවේ. නමුත් මට ෂෝට් කරන්න පුළුවන්, ස්වීට් කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඉතින් මේ විජේගෙන වගේ අඩවන් වෙන්න නිසා මට මෙතෙන්ට පොඩි දෙයක් මතක් වුණා. මොකද අර ස්වාමියා සහ බිරිඳ දවසක් ගෙදර තද නිින්ද හිටියා. ඒ තද නිින්ද ඉන්න එක හොඳයි. හැබැයි අඩ නිින්ද ඉන්න එක හොඳ නැහැ. ඇහැරලා ඉන්නවා නම් ඒත් හොඳයි. දෙන්න තද නිින්ද ඉන්නකොට එකපාරටම බිරිඳ අඩ නිින්දෙන් නැගිට්ටා. නැගිටලා ස්වාමියාව හෙලෙව්වා. හස්බන්ඩ් එනවා. එතකොට ස්වාමියා අඩ නිින්දෙන් නැගිටලා ජනේලෙන් පැනලා දිව්වා. ඉතින් මේ වගේ සිදුවීම් තියෙනවා මේ අඩ නිින්ද නිසා. මොකද මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ කාලේ මම මෙතන නිම කරනවා. ඔබ බොහොම ස්තුතියි ඔබට. මගේ බාරව සම්පූර්ණ. ස්තුතියි. ශාස්ත්‍රීය පරීක්ෂකයෙකු හැටියට ලේඛකයෙකු හැටියට ඒ ග්‍රන්ථකරණයෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන අනුර නන්දලාල් මහත්මනි කතිකාචාර්යතුමනි ඔබතුමාට දෙවියන්ම ස්තුතියි. හෙක්ටර් විජේකෝන් කලාකරුවා දීර්ඝ ඉතිහාසයකට රූකම් කියන කලාකරුවා. මට මතකයි අද මෙතුමාගේ සියලුම ග්‍රන්ථ දොරට වැඩිීමේදී ඒ පූරකයා ලෙස කටයුතු කරන්නට අවකාශ ලැබුණේ මට. හැබැයි මම මෙතුමාව අඳුනගන්නේ පුංචි කාලේ. මෙතුමාගේ අලුත් නුවර කුණ්ඩලකේසි ඒ වගේ වේදිකා නාට්‍ය අපි නරඹුවේ පුංචි දරුවෝ හැටියට. එතුමාට ඒතරම් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අලුත් කට්ටිය කියලා හිටපු පිළියන්දලේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇත්තටම මේ කලාවට සුවිසල් කාර්යභාරයක් ඉටු කළ ශ්‍රේෂ්ඨ කලාකරුවන්.
එතුමාගේ කලා අධ්‍යක්ෂකවරයා වේදිකා අපස්කල නිර්මාණය කරපු කේ.ඩී. කරුණාසේකර ගුරුතුමා මගේ ආදරණීය ගුරුතුමා. එතුමා සමග තවත් බොහෝ පිරිසක් හිටියා. පසු කාලේ එතුමාලා සියලු දෙනාම අපේ හුදු මිත්‍රයන් බවට පත් වුණා. ඒ මමලද පිනා. ඒ නිසා මේ ජේෂ්ඨ ආදරණීය කලාකරුවා කවි පමණක් නෙවෙයි එක්තරා කාලයකදී සිනමා සංග්‍රහයක් ඔබට තිරණ කරපු සංස්කාරකවරයෙක්. මට මතකයි සෙව්වන්දි සිනමා සංග්‍රහය. WKD නවරත්න සහ හෙක්ටර් විජේකෝන් ලොකු කොඩිකාර කියන තුන් කට්ටුව එකට එකතු වෙලා කරපු ඒ අපූර්ව සිනමා සංග්‍රහව දෙතරන්න බොහෝ අයට මතක තියෙනවා. ඒ වගේම එතුමාගේ පලංචිය වේදිකා නාට්‍ය එහි රංගපාපු රංගන ශිල්පීන් මේ වේදිකා මේ නෝදෙත් මේ ස්ථානට සම්ප්‍රප්තමිනීම ඇත්තටම අපට සතුටක්. එහෙමනම් වැඩි දුර නොයා එතුමාගේ අභිනව ග්‍රන්ථ පුෂ්පය ජනගත කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඊට ප්‍රථම මම හිතුවා මෙන්න මෙහෙම දෙයක් කළොත් හොඳයි කියලා. හෙක්ටර් විජේකෝන් කලාකරුවා බිහි වෙන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ. ඒ මධ්‍ය මහා විද්‍යාලයේ ගීතයකින් මේ සභාව රසවත් කරමින් මේ කටයුත්ත පටන් ගන්නට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. එතුමා වෙනුවෙන් මෙහි සැපැමිණි මාළනී දිසානායක මැතිණියනි ඔබතුමියට ඉතා සෙනෙහසින් මම ආරාධනා කරනවා ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා. සතර මෙලදී නොවට හැඩවන සමත යහමග සමවගිනදී නිබඳ දරු පරපුර දන් දෙන දයාබල විදුමෑණියන් සදා නමති නොබැති හදින් මව් කුසේ දසමාසයයි ඔබේ තුරුලේ දසවසයි වෙදුමවගේ උණුසුමයි හැදුමවගේ සෙනෙහසයි බිනු බිම පිළියන්දරයි පෙනු මෙදි මහ විදුහලයි මගේ නෙත් දෙක මෙන් නගී ඉදා මෙන් හදටත් හැඟී නිදහසින් ලද කෙම්බිමයි රටේ කොතැනක් මුල් නමයි දේ සරුබව ලොවට සිදුවේ අපේ මැදි මහා විදුහලයි එදා ඔබ මට හරි හැඩයි පුන පුනාව කිව යුතුයි එකල ඔබ මෙන් දරුවනුත් එකමුතුයි හරි පින්බරයි අතීතය සුන්දරය සුවඳ තවමත් ළඟය අරලියා මල් වැටිය නිල් පාටයි පටිය සුදු පාට රැලි ගවුම මතකයේ ඇත තවම බොළඳ වූ අප සෙවුම බිඳ ගනිමු සොදුරුකම සෙනෙහසින් පිබිදෙන්න යෝන්දිය ජය ගන්න ඔබේ සෙවන පරිසරය දයාබර මවක්ය දයාබර මවක්ය දයාබර මවක්ය
ඒ මධ්‍යමහා විද්‍යාල ගුරු මෑණියන් මධ්‍යමහා විද්‍යාල මෑණියන්ට ඒ උපහාර ගීතය ගායනා කළේ එම විද්‍යාලයේ මාළනී දිසානායක මැතිණිය එතුමිය අපහසුතාවයෙන් වුණත් මේ ස්ථානට පැමිණිලා ඒ කාර්යය සිද්ධ කිරීම පිළිබඳව එක්ක විජේකෝන් කලාකරුවා වෙනුවෙන් අපේ ගෞරවය මේ අවස්ථාවේදී පෙන්වන්න ලබනවා. එහෙමනම් මහදවල්ට කලුරයි. හෙට විජේකෝන් කලාකරුවා ටිකක් අමුතු විදිහට කවි ලියන කලාකරුවා. එතුමා හරි අපූර්ව නිර්මාණ ශක්තියකින් හෙබි කලාකරුවෙක්. ඔහුට කියන්න ඕන දේ ඉතාමත් නම්‍යශීලීව උවත් ටිකක් රිදෙන්නට කියන්න පුළුවන් කාවිත්වයක් හෙබි කලාකරුවෙක්. ඔහුගේ කහයිර වැනි කලාකෘති තුල එය අපූර්වවට පසක් වෙනවා. එපමණක් නෙවෙයි ඔහු දක්ෂ ගීත රචකයෙක්. විශාල ගීත ප්‍රමාණයක් එතුමා ලියපු ගීත ඒ නිර්මාණ බිහි වෙලා තිබෙනවා. ලංකාවේ ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂකවරු ගායන ශිල්පිනියන් රසක් එතුමාගේ ගීත ගායනා කරලා තිබීම ඇත්තටම සතුටක්. එහෙමනම් ඔහුගේ මේ නැවුම් කෘතිය දොරට වැඩමවීමයි ඊළඟට සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ පොත පිදුම සිදු කරන්නේ එතුමාගේ මිනිබිරියකට. එතුමා මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. මා ආදර සිඟිති දියණිය විහංගි නිම්නාදී විජේකෝන් මිනිබිරියගේ සුරතල් දෝතට අපූර්ව අභිමානයෙන් පුදන වගයි. අපූර්වත් පින් වචන. ඒ නිසා ඒ විහංගි නිම්නාදී දියණියගේ සුරතට මේ කෘතිය පිරිනමන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතුමාගේ හැඟුම මේ පොත පිළිගැන්වීම සඳහා වන හැඟුමත් මෙන්න මේ විදිහට එතුමා ලියලා තියෙනවා. දෙපා පොඩි තබතබා හෙවණැල්ල මෙන් නැදී මේසය ළඟට එන සිඟිති දරුවන් තිදෙන පැන්සලය හොරෙන්ගෙන බිත්තිය පුරා අඳින කුරුටුගී අපූර්වය සීගිරිය පරද්දන ගේ ඇතුළට ගිහලා බැලුවාම මේක තේරෙනවා. ඒ නිසා හෙට විජේකෝන් ආදරණීය කලාකරුවාගේ නවතම කෘතිය මහදවල්ට කලවරයි කෘතිය පිළිගැන්වීම සඳහා ඒ චූටි දියණියට මේ වේදිකාවට මා ආරාධනා කරනවා. හෙට විජේකෝන් කලාකරුවාගෙන් එහෙම නැත්නම් ආදරබර සීයාගේ සුරතෙන් මේ පින්වන්ත දියණිය මේ පොත පිළිගැනීමටයි සූදානම් සිටින්නේ. අපි තාමත් ගෞරවයෙන් ඒ සඳහා ඉඩහසර ඉවර කර දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ අපූර්වතම නිර්මාණය පුංචි දියණියට පිළිගන්වන හැටියට අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සිල් දනාගේම අත්පොළ සම්හඬ මැදින් විරංගි නිම්නාදී විජේකෝන් දියණියට හෙට දවසේ අනාගත ආයෝජනයක් හැටියට මේ කෘතිය මෙතුමා විසින් පිළිගන්වනවා. මහදවල්ට කරුවලයි සීයාගේ අපූර්ව නිර්මාණ එකතුව ජනගත කරමින් මංගල පිටපත පිළිගැන්වීම අධිකරණ අමාත්‍යාංශයේ විශ්‍රාමක විධායක නිලධාරී සිරිපාල සේනාරත්න මැතිණුනි ඔබතුමාටයි මේ ගෞරවනීය ආරාධනය මේ ග්‍රන්ථ පුෂ්පය පිළිගැන්වීම සඳහා. හොඳත් පොළසන් හඬකින් අපි ආරාධනා කරමු අධිකරණ අමාත්‍යාංශයේ විශ්‍රාමක විධායක නිලධාරී සිරිපාල සේනාරත්න මැතිණුන්ට. බොහොම ස්තුතියි ඔබතුමාට. එහෙමනම් විජේකෝන් ආදරණීය කලාකරුවාට අපගේ සුභාශිංසන අපි සමග එකතු කරනවා. මෙතුමාගේ මේ පොතේ තියෙන පුංචි කවියක් මම මේ පොත සම්පූර්ණයෙන් කියුවේ නෑ. කියවගෙන යනකොට මම අහම්බෙන් වගේ දැක්කා. මේක තියෙන හරි අපූර්ව කවියක්.
මෙතුමා මේ කෙටි කවි නිර්මාණය සඳහා දක්වන්නේ සුවිශේෂී හැකියාව. එතුමා ලියනවා මෙන්න මෙහෙම එකක්. මගේ කවිවල ඇත්තේ අකුරු විතරයි නේද? විවේචනය. හිස නමා පිළිගනිමි. එතුමාගේ නිහතමානීකම. මේක කවුරුත් කියවිද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මේක ලියලා තිනවා මගේ කවිවල ඇත්තේ අකුරු විතරයි. විවේචනය. හිස නමා පිළිගනිමි. හැබැයි මේ කවිය කෙසේ වෙතත් මෙතුමාගේ නිර්මාණ පිළිබඳව නම් නිර්මාණ රස විඳපු රසිකයන් ඒ පිළිබඳව සාක්ෂි දරාවේ. ඒක මෙතුමා ලියනවා ඒ පිටුවෙම හැම කඳුලකටම හදවතක් ඇත. නෙත්‍යා බලනු මැන දැනේවි ලේරා. හරිම අපූර්වයි. මේ අපූර්ව නිර්මාණ එකතුව පිළිබඳව ඇගීමේ දෙසුම සඳහා ඉඩහසට විවර කරන්නටයි මගේ මේ සූදානම. ඒ සඳහා එතුමා තෝරගන්නේ හරි අපූර්ව කෙනෙක්. ශ්‍රී ලාංකේය නිර්මාණ කෙත පෝෂණය කළ සුවිශේෂී ගීත රචකයෙක්, ගුවන් විදුලි මාධ්‍යවේදියෙක් හැටියට සුවිසල් මෙහෙවරක් පිටු කළ අප සියලු දෙනාගේම හදවතේ නිදංගත නාමයක් ප්‍රේමකීර්ති. ආදරණීය ප්‍රේමය අපිට තියලා ගියේ සුළුපටු දායාදයක් නෙවෙයි. හෙළ ගීත සාහිත්‍යයට සුවිසල් නිර්මාණ රසක් එකතු කළා එතුමා ඉතාමත් නිහඬව. ඒ වගේම ඔහුගේ හඬ පෞරුෂය තවමත් අපේ සවන්පත් තුළ ගිගුම් දෙනවා. එහෙමනම් ගුවන් විදුලිය රූපවාහිනිය තුල දැවැන්ත හඬ පෞරුෂය ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ රන් සලකුණ යන විරුදාවලීලත් ආදරණීය ප්‍රේමකීර්ති දල්විස් කලාකරුවාගේ දයාදුර ප්‍රියම්බිකාවිය මාධ්‍ය ශාස්ත්‍රයේ තුල නිහඬ මෙහෙවරක් පිටු කරන ඇය නිර්මලාද අල්ලිස් මැතිණිය. සහෘද ඔබ සමගින් අවසරයි. මුලින්ම කියන්න තියෙන්නේ මම දන්නේ මේ මොහොත වෙනතුරු විශ්වාස කරන්න මම දන්නේ මේ ආදරණීය විජේකෝණය මට මේ පිළිබඳව ද ඇවිත් ගෙදරට ආරාධනා කරේ කියලා. මේ පිළිබඳ පොත ගැන කතා කරන්නද කියලා. හැබැයි එකක් තිබුණා. ඒ කෙසේ වෙතත් මම කවියට සහ සියලුම කවියන්ට තියෙන ලැබියාව හින්දාම මම පොත කියුවා. අපේ ඊටාම සමීප ඥාතියෙක්. ඒ ඥාතිත්වයට වඩා අපේ කිව්වහම ප්‍රේමකීර්තියේ ඥාතිත්වයට වඩා ඉතාමත්ම ළඟ ඇසුරක් තිබුණා. මේ විජේකෝන් කියන්නේ කියන මොනවා හරි කතාවක් මම දන්නේ මට ටිකක් මේ ඒක කොහොමද කියන්නේ කියලා මේ ප්‍රේමකීර්තික හා සමානවම hina වෙන්න රස විඳින්න පුළුවන් හරිද ඒකෙන්ද මම හිතන්නේ මේ මම කොහොමද පොතකට අරන් කියුවා ඒ කියනකොට මට දැනුණු විශේෂම දේවල් තමයි මුලින්ම පෘතුකුල වේදීත්ව මේ පොතේ දුරවට සිත්තම් වුණා ඒක කියන්න බැරි තරම් තමන් ඒක තියෙනවා ඒක මම කියන්නේ මේ බලවේ මාකේ කියලා ඒක තැනකට කියනවා මේ මගේ අම්මා කිසි මං හිතේ දස මාසයක් ඒක මොළ ගිහිල්ලා තමන්ගේ පාසල් ලෑනියන්ගේ ආස්සේ දස වසක් සිටි බව කියන්න තරම් එදිතරකම ඒ කියන්නේ වාක්‍යයේ ඒ අගයින් අභිභව යමේ කියන තරම් එදිතරකමක් එක හරි සුන්දර කෘතවේදීකමක් දැක්කම මේක ඒ ටිකෙන් මම කවියෙක්ද එහෙම නැත්නම් මම විවේචනයේ පිළිගන්නවා ඉතාමත් නිහතමානීව කියන ඒ කාරණාව වාක්‍ය දෙක තුනකින් මට මතක් වුණා ප්‍රේමකීර්ති මේ වචන අටකින් සම්පූර්ණ කවියක් කියන වචන අටයි හැබැයි මාතෘකාවට වචන හතරයි කවිය වචන කවිය තමයි කපා නොදමා කුමක් කරන්නේ ඒක අර හයිකෝ කවි සම්ප්‍රදායට ලියපු කවියක් කපා නොදමා කුමක් කරන්නේ මාතෘකාව ඒ වචන හතරයි කඩාවැදුණු
කෙසෙල්ද? අන්න ඒ ආభాෂය මම දන්නේ නැහැ මේක වැරදිද හරිද කියන එක. ඒ ආభాෂය ඒ තුල තිබුණු ගති ඒ සංගති මම ඒ තුලින් දුටුවා. ඒකෙන් පේන්නේ යමක් කරන්න ලියන්න කියන්න කොච්චර ඇසූ පිළිවෙතෙන් තියෙනවද කියන එක මේ පොතේ තියෙනවා කියන්න සහ ඒ පොතට එහා ගිය ඇසුරකින් මන්ලද අත්දැකීම් පිළිබඳව කියන්නයි මම එහෙම කිව්වේ. එතකොට මෙතුමාගේ ගුවන් විදුලි අත්දැකීම් එතකොට විවිධ අවස්ථාවන් වලට විවිධ තේමාවන්ට දීපු කවිත් එක්ක එකතු කරලා ගන්නකොට මම හිතන්නේ අර ජන කවියටත් වඩා එහා ගිය මම හිතන්නේ ඒක මට මතක් කරන්න ඕන එක ජී.බී. සේනානායක මහත්මයා තමන්ගේ සරසවිය ගැන සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලයක් තමයි මගේ ලයිබ්‍රරි එක. ඒ කියන්නේ මහජන පුස්තකාලය කියලා කිව්වා. ජී.බී. සේනානායක මහත්තයා මම ඉගෙන ගත්තේ මහජන පුස්තකාලයෙන් කිව්වා. අන්න ඒ වගේ ඉතාමත් වටිනා මේ ආభాෂයක් ලැබු අල්ලුරු දැක්ක මම මේ කවි පොතේ. විජේ කොණ්ණයියා කොයිතරම් වෙනස්ද අපේ ගෙදර ඇවිල්ලා මේ ගීත ගැන මේ ඉත කතා කරා ගොඩක්. ඇත්තටම මට මෙහෙම බලමු මෙහෙම ආරාධනාවක් හිතන්න බලට එහෙම ගීත ගැන කතා කළා. අපි ඒ ගැන ගොඩක් කතා කරා. ආදර රස කතා කිව්වා. එදා වගේම වෙනසක් නැතුව. එතකොට තමයි පාලකයාගේ වගකීම අල්ලස වංචාව කාගේ කැපවීම සූරකෑම ජාතිය සතු සැනසීම දවසින් දවස රට පළතයි පැනසීම දහමට පිනට පන්සල් විරසක වීලා චීවරයට දුකයි තව නැහැ අත තියලා රහතුන් බෝසතුන් සසුනට ගොඩ බැහැලා සිටුවර වෙස් අරන් සොරකයි පොරකයි දෙව්දත්ලා රටකයි ගමත්කයි ජාතිය වලපල්ලේ සංස්කෘතියයි එදියාවයි ගෙයි මුල්ලේ නායකයන් රෙදියෙන්ද හෙළුවෙල්ලේ පොයට සිල් බෙදයි කවුරුත් එකවල්ලේ කුලමල පේදන බරදින් බැඳෙන කොට නියතල නොසලකයි වාසිය දකින විට දහවල නිදයි රැතනියෙල්ලා නිවට ඉහ මුල කකා හැම මොහොතෙම මකයි රට මිනිස්සෙක් විදියට ඉපදිලා දැන් මිනිස්සය හොයන මේ සමාජයක ඇත්තටම මිනිස්සය හොයාගන්න හරියට අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ අතර මිනිස්සය ගොඩාක් ළඟ තියාගෙන මේ පොත ජනගත කරන්න ලැබීම පිළිබඳව මම හිතන්නේ මොකද කියපු නම් ලයිස්තුව මම හිතන්නේ කවුරුත් දන්නේ නැතුව ඇති මම හැමෝම වගේ දන්නවා. ඔය ජයන්ත අරවින්ද මහත්තයලා එහෙම මම බොහොම මේ අපේ කරනවා නමුත් ඉතින් අපි මුණ ගැහිලා කතා බහ කරලා ඒ විදිහට නැහැ. නමුත් ඒ විදිහට කවියන් කලාකාරයන් අතර ඉන්න කෙනෙක් විදිහටත් මම විජේකොණ්ණයාගේ කවිත්වයේ තවත් පුංචි දෙයක් විදිහට මම දකිනවා. සුදුසු විතරක් තෝරා ගැනීම පිළිබඳව නම් ඇස්තුදකලා කරන්න ඒකෙන් මම හඳුනාගත්තේ. ඉතින් ඒ විදිහට බලනකොට ඒකත් නිර්භය නිවැරදි කාර්යයේ ලක්ෂණයක් විදිහට ක්‍රියාකාරී අවස්ථාවක් විදිහට අගය කරමින් මම නවතිනවා.
නැවතත් මගේ වෙච්ච අඩුපාඩු පිළිබඳව නම් සමාවෙන්න මේ මහා හරබර යමක් කියන්න කිසියම් සූදානමක් ඇගේ ශක්තියක් මොකක්වත් නැති වෙලාවට මේ හැබැයි ප්‍රාර්ථනා කරනවා ඊට විජේකොන් මහත්මයාට තව චිරාත් කාලයක් ජීවත් වෙලා ඊට වඩා වැඩි ගමනක් කියන්න ලැබේවා නිදුක් නිරෝගීව පෙරවන් සරණ ඔබට දෙනාට ස්තුතියි. අභියෝග හැමෝම නිර්දයව ඒක මුහුණ දීලා දිරිය මාතාවක් හැටියට අද හෙට්ට විජේකෝන් මැතිතුමාගේ මේ ග්‍රන්ථය ජනගත කරන මොහොතේ මේ ස්ථානට සැපමින පොත පිළිබඳව නිර්මාණ පිළිබඳව කෙටියෙන් හෝ විවරණයක් කිරීම පිළිබඳව අපේ ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. මට හිතුණා ඊළඟට විඩාබර ඔබට පුංචි මනසට පොඩි රසයක් එකතු කරොත් හොඳයි කියලා.
මිහිර එකතු කළේ රංගනවේදී අනුර ගුණතිලක මහතා සහ ගාමිණී කෝස්තා රංගනවේදී ආනන්ද මේ දෙපළටම අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. හෙට විජේකෝන් කලාකරුවාගේ මේ උත්සවය රස ගන්වන්නට ස්වේච්ඡාවෙන් මේ ස්ථානට පැමිණ නිර්මාණකරණයේ යෙදීම පිළිබඳව කවි පොත පිළිබඳව පුංචි මතක් කිරීමක් කරනවා. හෙට විජේකෝන් කලාකරුවාගේ මේ අපූර්ව නිර්මාණයට ශක්තියක් වෙන්නට ධෛර්යයක් වෙන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. මේ පොතත් ඒක පුංචි මුදලක් වුවත් එය බිලදීගෙන ඔහුට ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒ තාමත් ගෞරවයක්. මේ පොතක් අරගෙන ඒ රස විඳින හැටියට අපි ඔබට තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. හෙට විජේකෝන් කලාකරුවාගේ නිර්මාණ දිවිය තුල පිළියන්දල ගැන කතා කරන විට පුණ්‍ය කත්‍රිආරච්චි කියන ආදරණීය ශිල්පිනිය ගැන අපිට කතා නොකරම බෑ. අය එතුමාගේ දිව්‍ය පිළිබඳව බොහෝසේ නිර්මාණ දිව්‍ය පිළිබඳව ළඟින් හිටපු ශිල්පිනියක්. පුණ්‍යකා මේ ස්ථානයේ පැමිණ තියෙන මොහොතේ අයට ආරාධනා කරනවා මේ වේදිකාවට හෙට විජේකෝන් කලාකරුවාගේ මෙම ග්‍රන්ථයෙන් තවත් එක් කවියක් රසබරව ගායනා කරන්නට ප්‍රදේශයෙන් බිහි වූ ඒ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පිනිය ගුවන් විදුලියේ නිවේදිකාවක් ඒ වගේම ගායන ශිල්පිනියක් හැටියට සිය ප්‍රතිභාව මැනවින් පිළිබිඹු කළ පුණ්‍ය කත්‍රිආරච්චි ආදරණීය ශිල්පිනියටයි මේ ගෞරවනීය ආරාධනය. බොහොම ස්තුතියි මට වගේ හොඳම මිතුරිය ගුවන් විදුලියට අපි එකට මේ සියලු දේ හැම අපි එක මේ දෝතේ නඩෝගෙන අපි එකට කාලා බීලා එක ජීවත් වෙන ගුවන් විදුලිය අන්තිමට මම ගුවන් විදුලියේ දාලා යනකොට මගේ ගහනවා මේ නිමි ඔය යන කතාවක් තියෙනවද කියලා ඇහුවා මම කිව්වා නෑ නෑ මම පුතාගේ ඉන්න පොඩ්ඩක් යනවා මේ ඉස්කෝලේට යන පුතාව ගන්න පොඩ්ඩක් ඉන්න කියලා මම එළියට ආවම තමයි. එහෙම මම ගුවන් විදුලියෙන් ආවේ. මොකද මේ ගුවන් විදුලියේ මිනිමරුවා ගුවන් විදුලියට සම්බන්ධයි හින්දා ඒකට විරෝධය පාන්න මම ආපු වෙලාවේ අවසානයේටත් මට හම්බුනේ පුණ්‍ය. ඉතින් ඔයගේ වැඩේ කරන්නේ මම සම්පූර්ණව මුලින්ම මම විජේකෝන් කියන්නේ අපේ ගමේ අපේ පාසලේ අපිත් එක්ක ඉගෙන ගත්ත අපේ සහෝදර කලා සහෘදය. ඉතින් එතුමාගේ ඉල්ලීම මට අහක දාන්න බැරි වුණා. උදා අධික වැඩ කටයුතු රාශියක් බොහොම අවිවේකී වෙලාවක වුණත් මම දෙන්න ඇවිදන්න ආදී විජේකෝන් නිසාමයි. ඒකම කියන්න ඕනේ නිම්මයක් ගැන කිව්වා. අපි ආදින් කියන්නේ නිම්මේ කියලා. අපි එදින ඇත්තටම වැඩි කරේ එක මිනිස්සු දෙක අපි දෙන්නගේ එක ළඟ එකටම හිටියා සෑහෙන කාලයක් දුකසක බෙදාගත්තා. ඉතින් නිම්මකණකින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දන්නවනේ අපේ ප්‍රේමගේ ආදරණීය බිරිඳ. මට දුන්න මේ පොත මට මේ දැන් ලැබුණේ මහා දවල්ට කළුවරයි කියලා පොත. මේක මම කියාගෙන ගියා එහෙම කවි ටික බලාගෙන ගියා. හරිම රසවත් අදහස් ටිකක් මේ පොතේ ගැබ් වෙලා තිබෙනවා. ඉතින් මම තෝරගත්තා මේ අවස්ථාවේ ඔබට ඉදිරිපත් කරන්න කල් නිකුත් නොවන වස්තුවක් පිළිබඳව. මේ වස්තුව අපි හැමෝටම සමීප දෙයක්. මොකක්ද මේ වස්තුව? ආදරය. ලොකු කුඩා බාල මහලු හැමෝටම පොදු ආදරය. ඉතින් ඒ කල්පන්ති මම තෝරගත්තා. දැන් කියන්න. නිතර කඳුළු නම් ආදරය සුරපත් බුලඳරින තරමතන ආදරය රසවත් වියත් නෙන
ප්‍රේමයට නේවගත් ආදරය මధు විතක් සඳ ඉදිය මද පවන සිසිලසට හදගෙන සිහින ලොව සරි සරණ ආදරය වියහන ජෝන්විය වසන්තය මෙති වයස විශ්මය මහලුලිය ඉඩෝරය සිඳී නැත ආදරය මැරෙන තුරු ආදරය බුලඳ බව ස්ථිරය කල් ඉක්ුත් නොවනා වස්තුවයි ආදරය කල්ලිකුත් නොවනා වස්තුවයි ආදරය. ඉතින් විජේකෝන් ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබට නිරෝගී වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් ස්තුතියි. අපේ ආදරණීය ශිල්පිනිය පුණ්‍ය කතරාරච්චි මහත්මිය ඔබතුමීට අපේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. හෙට්ට විජේකෝන් කලාකරුවා තමන්ගේ හිතට නැගෙන අදහස් නිර්භයව ඉතාමත් රසවත්ව ඉදිරිපත් කරන්නට සුවිශේෂී හැකියාවක් ඇති කලාකරුවෙක් වග අප සියලු දෙනාම එතුමාගේ හිතට ආපු තවත් අදහසක් මෙන්න මේ විදිහට සටහන් කරලා තිබෙනවා. බුදුබණේ නැති බණක් පන්සලේ ඉදිරිපිට පිටකටේ නම් ලියූ වර්ණවත් හිස් පෙට්ටියක් බර කවදාවත්ම නොපිරෙන ප්‍රවේශමෙන් පරිහරණය කරන්න දායක සභාව. හරි අපූර්වයි. බලන්න බුදුබණේ නැති බණක් පන්සලේ ඉදිරිපිට පිටකටේ නම් ලියූ වර්ණවත් හිස් පෙට්ටියක් බර කවදාවත්ම නොපිරෙන ප්‍රවේශමෙන් පරිහරණය කරන්න දායක සභාව කියලා යටින් ලියලා තියෙනවා. ඒකම ලියලා තියෙනවා ඊට යටින් පොඩි හාමුදුරුවෝ බුදු වෙලා බුදුහාමුදුරුවෝ පොඩි වෙලා හත් දවසේ බණටත් ගිනි ගණන් අරන් ඒ සමාජ සංසිද්ධි පිළිබඳව කවියා සංවේදී වූ හැටි තමයි එවන් අපූර්ව කාව්‍යකරණයක නිරත වූ හෙට්ට විජේකෝන් කලාකරුවා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ ඔහු නොයෙක් ආකාරයේ ක්‍රියාවල නිරත වුණා. ඔහු පිළිබඳව මේ සභාවේදී කතා කරනවා නම් කවුරු හරි ඒ පිළිබඳව දන්න සුදුස්සෙක් විය යුතුයි. එවන් සුදුස්සෙක් මේ සභාවේ ඉන්නවා. ඒ නිසාම මා එතුමාට ආරාධනා කරනවා හෙට්ට විජේකෝන් කලාකරුවාගේ අතීත ස්මරණය පිළිබඳව කතා කරන්නට විශ්‍රාමික ආයුර්වේද කොමසාරිස් නීතිඥ NW වෙරුපිටිය මැතිතුමනි ඔබතුමාට ඉතා සෙනෙහසින් ආරාධනා කරනවා හෙට්ට විජේකෝන් කලාකරුවාගේ තතු විත්ති ප්‍රසන්නවත් විජේකෝන් ඉතින් මම ඊට කාලයක් තිස්සේ ඇසුරු කළ බොහෝ සත්‍යයන් මතින් සිටිනවා. දැන් බලමින් කුමාර වයි ඔසියතමගෙන අදිසියම කතා කරන්න කොහොමද මට ඒක කතාවක් කරන්න කතාවක් කියලා. ඉතින් මේ පොත ගැන නෙවෙයි මම වැඩි කතා කරන්න බලාපොරොත්තු විදිහ ගැන. විජේ මට හම්බ වෙන්නේ 80 දශකයේ මුල. මම ඒකට සේවය කරපු මම සේවය කරේ පොල්ගහවිල ප්‍රාදේශීය ප්‍රතිසාප වෙනවා. දැන් ප්‍රාදේශීය ලේකම්
තියෙන සංස්කෘතිය ඒ කාලේ හැදුවේ මේ ආදේශී උපදේශා. ඉතින් මට මම සාමාන්‍ය කළා ආයුර්වේද සංස්ථා විශේෂයෙන්ම බලන්න මේ සංස්ථාව අවුරුදු 8ක් 10ක් වගේ කාලයක් තුල ටිකටම පාඩු වෙනවා. මම කියන්නේ රාජ්‍යත් මන්ද තුමන්නේ සංස්ථාව කියලා මට කියන්න අපි වැඩ කළ සංස්ථාව. ඒක මුදෝලා ලාභ ලබා ගැනීම තමයි මා වෙත පැවතුණු එක් මූලික කාර්යයක් තවත් කීපයක් තිබුණා. ඒ කාලෙම තමයි මේ කොලකඳ ව්‍යාපාරය ජනගත කිරීම ආරම්භ වෙන්නේ විජයමන්ත්‍රී. ඉතින් ලොකු වැඩ කොටස් රාශියක් අලුතෙන් කරන්න සිද්ධ වෙලා තිබුණා. විජය ඇතුළු විශාල පිරිසක් ඒ කාලේ මට හම්බ වුණා. ඒතර මේ පස්සේ කාලේ මට මේ විජයමදී මිත්‍රේ මම සාමාන්‍යයෙන් ඉතින් පේනවනේ මගේ සිරුර දැඩි මහත් සිරුරක් මට තියෙන්නේ. ඒ කාලේ ඊටත් වඩා කෙසඟ සිරුරකින් යුතු පුද්ගලෙක් මම. ඒතකොට දැන් කම්මන්සල් දන්නා රාජ්‍ය ආයතන කොහොමද ඊට ගිතකොට මේ පාඩු ආයතනයේ මම ඉල්ල වැඩබාර වෙච්ච දවසේ මට පස්සේ මේක මාණ්ඩලිකින් දාරි කිව්වේ ඒතකොට සංස්ථාව හිටපු නේද යම් දේවල් වලට සම්බන්ධ පුද්ගලයෝ ඒ කෙනෙක් කිව්වලු අයියෝ මෙයාට නම් අපි ඔක්කොම එකතුලා පින්බොත් ඇట్లా යනවා මේ මියාකෝද මේක ගොඩ නගන්න කියලා. සමනේ වැරද්දක් නෑ. ඒක තමයි පාතම් තුන්දෙනා. නමුත් මට කියන්න ඕනේ එකම කරුණ අපි අවුරුදු දෙකකින් මේක විගණන වාර්තා තියෙනවා බලන්න පුළුවන්. අපි මේක ලාභ ලැබෙනවා. කොහොමද ලාභ ලැබන්නේ? අර කටින් කිමෙට කට්ටිය හිටියා. ඕන් විසින් කටින් කිම්බා ඒ වුණාට මාවට අයිකුණ තරුණ නිලධාරීන් පිරිසක් විසින් අතිකරන ලද ඒ අවුල අපිව රැකගෙන ඒ සුන්දර ස්ථානී කරා පියන ගන්න පුළුවන්. මේකදී විජය විශාල කාර්යභාරයක් කරා. ඔහුගේ නිර්මාණශීලී හැකියාව කලාකරුවන් නොඑක ආකාරයේ ඔහුගේ දැන ඇඳුම්කම් විශාල පිටිවලක් වුණා. සම්මත මාතිකයේ දවසල ප්‍රේම්කිත් වැඩසටහනක් කළා මේ සැරිසර කියලා. ඒක තියෙන්නේ මේ 9 10ට මට මතක විදිහට ප්‍රවෘත්තියකට පිළිපස්සේ. මේ මගේ වයසේ ගන්න ඇති. බොහෝ වෙලාවට මේ වැඩසටහනේ සතියේට වරක් දෙවරක් අපිට හම්බ වෙනවා යමක් කියන්නේ. ඒ විජය කොන් නිසා. සමහරලාට මේ අරෙම ඉන්නේ දවල් 10ට 11ට කියන්නේ දැන් මේ කුමාර දැන් කරන තරම් තාක්ෂණ දියුණු නැති මේ කාලේ සමහරලාට අපි මේ ගෙදර නොඑක් විදිහේ පටිගත කිරීම කරලා තියෙනවා සෙරිසර සංග්‍රහකට දාලා ආයුර්වේදයේ පිළිබඳව. ඉතින් ඒ කාලේ මේ ඔය කුලකැඳ ව්‍යාපාරයේ ඇතුළු ආයුර්වේදයේ නව නැම්ම හඳුන්වා දීමට මේ විජේ සතු නිර්මාණශීලීත්වයේ තාමත්ම විශාල ලෙස අපිට උපයාග වෙනවා. මේ දවස්වල උදාගම් තුන ප්‍රේමනාත් මාත්‍ය උදාගම් ඒකදී ආයුර්වේදයේ විශේෂම තැනක් තියලා විශේෂම නැකලා මේ ඒකදී අපි හැමදාම පොත් කීපයක්ම පළ කරලා එක පොතක් පළ කරනවා විශේෂම ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත. ඒක මූලික වශයෙන් කටුපත් කරන්නේ මූලික කටුපත ලියන්නේ විජේ මම. ඊළඟ අන්තිමට විජේ දාලේ අනුමත කරලා තමයි අපි මුදුනාත් ద్వාරයෙන් ඉක්ුත් කරන්නේ. වරක් එක මට මත විදිහට කඹුරු පිටියකට ඊටි සින්දාසේ පහුවෙන්දා දෙකට තමයි විවෘත කිරීමේ තියෙන්නේ. ඊටි සින්දාසේ රාත්‍රියේ මන්ට 9:10 විතර කෙටිම්පත වල විජිම ඔක්කොම අනුමත කරා. මේ පිටකවරේ තිබිච්ච මට මතකයි සංස්කෘත උද්දෘත පාඩයක් දෙකක් අපි දාලා තිබුණේ. ඔහු ඒකට කැමති නැහැ. ඔක්කොම මේක වෙනස් කරලා ඉතින් සාකච්ඡා කරලා එකක්වත් ගත්තා හරියන්නේ. ඊපර ඔයගොල්ලෝ බැයිද මේ පරිස්සෙන් අහමුදිරි කියලා මොකක් හරි ලියව ගන්න කියලා. රාත්‍රී 10 11 වෙලා. විජේ මේ අභියෝගයේ පිළිගත්තා. ඔහු කලාතුරට ගිහිල්ලා අවුරුදු මහත්ය හම්බ වෙලා කවි තුනක් ලියලා ඒක සාකස් කරලා මුද්‍රණාලයට ගිහිල්ලා පොත හදලා අහුවෙන්ද දෙක වෙනකොට අපි විවෘත කිරීමේ සුවයට ඒසා දාල් හැකියාව. මේ ගොඩාක් දේවල් මට කියන්න පුළුවන්. කල්පතුනේ මදුකා කියලා දන්නවද ඔය? දැන් ඔය වෙන්ද පොල්ලේ තියෙනවා මේ ආයුර්වේද සංස්ථාවලම කැසට්.
ඔකත් එක්තරා විදිහට පරිශනාත්මක විදිහට අලුතෙන් ප්‍රසන්නයක් හඳුනාගන්නේ වැඩසටහනක් තිබුණා. ඒකදී අපි මේ ආරම්භනික වෛද්‍ය වස්තු කිහිපයක් විශාල වෛද්‍ය මණ්ඩලයක් වගේ ආචාර්ය පාලිකේගේ ආචාර්ය ප්‍රධානත්වයෙන් විශාල වෛද්‍ය මණ්ඩල කිහිපයකින් සකස් කරපු අවසානගත කරපිටින් තමයි ඔය පැනේ. ඊට පස්සේ ඔබ නමක් දාන්න ප්‍රශ්නයක් තිබුණා. මේ පිළිමම් යොදනා වුණා. අවසානයේ මදුකා කියන නම දැන් මේ බ්ලඩ් මේ නිෂ්පාදනයේ හඳුන්වන්නේ මාසයක් ඇතුළත අපි විශාල ලාභයක් ලැබුවා. විශාල ලාභ. ඊයේ තිබිච්ච ප්‍රචාරක හැකියාව නමත් බලපාන්න ඇති. ඔහුගේ විශාල වශයෙන් හඳුනාගෙන තිබු මේ තත්ත්වයන් මේ සියල්ල මාසයෙන් ඔහු එය ශික් කරා. ඒ වගේම ඔහු අපේ වටපිටාවට ඔහු අපේ ප්‍රයෝජනකාරීව සිටියේ. ඉතින් අර ඒ දවස්වල මේ ප්‍රේමකීර්තිගේ වැඩ කරනකොට මේ විජේත් එක්ක තව සහෝදරියෙක්ගේ මම දන්නේ මේ විජේ දැන් යා කොහෙක කුලරත්න කියලා තව සහෝදරයෙක් හිටියා. කුමාරට මතකද දන්නේ නැහැ කුලරත්න මේ මතකද? කුමාර මතකද? ඔව් ගුවන්විදුලි සංස්ථාවේ සේවකයෙක් කෙනෙක් මේ ගෙදර බොහෝ වෙලාවට කටගත කිරීමට කුලරත්නයි මායි හිටියේ. ඉතින් වගේ මේ අපූර්ව පුද්ගලයා ඕනෑම අපේ මානසික අපේ මේ දවස්වල නොයෙක් විදිහේ සම්මන්ත්‍රණ දිවයින පුරා කරා තාම දුෂ්කර තැන්වල ඒ වගේ මේ කාලේ අපේ සංග්‍රහ රාශියක් නිර්මාණය කරන නොයෙක් විදිහේ එකක් තුනක් දෙපාර්තමේන්තුවෙන් ගහපු වේදසර කියලා සංග්‍රහයක් වරක් ඔය ආඳා උල්පත කියලා ඉස්කෝලේත් තියෙනවා බදුල්ලේ ටිකක් ඈත දුෂ්කර ගම්මානයක තියෙන ආඳා උල්පත කියලා විද්‍යාලය. අපි ඒ කාලේ පොල්කන් ව්‍යාපාරයත් එක්කම කරගෙන ගියා මේ කලාවේ ප්‍රදර්ශනයක් ඒ වගේම වැඩමුළුවක් ශිෂ්‍යයින්ට කරනවා. සාමාන්‍යයෙන් ඒ අපේ කාර්ය මණ්ඩලයේ ගිහිල්ලා එදාට වැඩ කරනවා පහුවෙන්දට තමයි තියෙන්නේ මේ විශේෂණය. මම ඊට හන්දෑ සාමාන්‍යයෙන් යනවා. ඒ ගිහිල්ලා මම ඒ හැමදාම ඇවිදිනකොට මේ නෝටි මොකද දැන්වීම පුරුදු ඒ ළමයින්ගේ නිර්මාණ ඇතුළත් මේ ලස්සන කවි හිම ලියලා තියෙනවා. ඒක දැරියක් කියලා තියෙන කවියක්. දිග කවියක්. ඒක කොහොමද? අදත් මට අන්තිම පදේ මම කියන 80 දශකයේ සාල කාලයකට පෙර ලියන අන්තිම පදය පාස් වුණොත් ලකි නැත්තම් යුකි. හරිද? පාස් වුණොත් ලකි නැත්තම් යුකි. මේක හිනාවෙන් දෙකක් නැකෙවි විජේලි පොත කියන්නේ ඒකයි. දවල් තාම කළුවරයි. දවල් තාම කළුවරයි. මේකට මුක්තන් ඒත් අනිත් පැත්තට මම තාමත් නොයෙක් විදිහේ සංවිධාන වල වැඩ කරන විශාල තරුණ තරුණයන් පිරිසක් මට මුණ ගැහෙනවා. ඒ නිසා මම හැම වෙලෙම එදා වගේ මටත් තාම පිරුණු සිතින් සිටිනවා. මොකද උන් දැක්කහම මම උන්ට නිතරම මේ කියනවා මගේ પરම්පරාවට බැරි උදේ ඔබේ પરම්පරාව විසිට කරනවා. ඒ නිසා හිත දවල් කළුවරු වුණාට බය වෙන්න එපා. හිත උදේ ඉඳගෙන ප්‍රභාතයේ ඒ නම අරුණම් මේ ඉදිරි අවුරුදු 10 15 තුරට මේ රට උදව් කරන මේ ඒ සඳහා මේ වගේ කලාකරුවෝ විශාල සේවයක් කරනවා කියලා මට කියනවා. දැන් බොහෝ අය හිතනවා මේ පොත් ගහන එක වැඩක් නෑ. විකිනෙන්නේ ඒක ඇත්තකුත් ඇති. නමුත් මම නිතරම සරසවි වගේ මේ තැන් වලට ගියාම බලනවා අලුත් කවි පොත්. පරිවර්තන රාශියක් තියෙනවා. මම දන්නේ ඒකේ පිටපත් කොච්චර ගහනවද කියලාවත් මම දන්නේ නැහැ. සමහර පරිවර්තන බැලුවාම 8 වෙනි 9 වෙනි 10 වෙනි මුද්‍රණ පවා ඉන්සාපි වෙන වැඩි එකයි. මම ස්තුතිවන්ත වෙනවා මේ දීම ගැන. මම කිව්වා වගේ මේ පොත ගැන කතාවක් නෙවෙයි. විජය ගැන කතාවක්. විජයවන්ගේ සුදු මිනිසු ආශ්‍රය කරන්න ලැබීම ඊටම දෙකක් වෙනවා. ඒක මම හිතන්නේ ගෑන්තරකින් දැන් දන්න දෙකින් කිව්වොත් අර ඒක උද්දාල බමුණාට විතරක් නෙවෙයි අදාළෙන් උද්දාල සර පරිත්‍යාග කියනවනේ. ඇතුළු තුමන් මන්නේ මගේ මුදුන් නම් චේතක. මේ විදිහට හදින් හතර සෑම කලාකරුවෙකු ඔබම අපිරියාත් කරනවා. ඕනිසෙන්නේ කාර්යකාරී අතහම් එක් සුදු මිනිසෙක් විජය කුමාර.
අපේ අසුරි කියලා අදක ගමයි කොච්චර කාලෙ මම කිව්වා වගේ මම කුමාර දැක්කම හිතනවා කුමාර වාසල ගිහිල්ලා කියලා මම කියලා ඉන්නේ තියෙනවා ඒ මුළු ජීවිත කාලේ තමයි මේ විජේ කොංගේ නිවස අපි සියලු දිනාටම ශාස්ත්‍රීය කටයුතු වලට විනෝද කටයුතු වලට රාජකාරී කටයුතු වලට ඉතාම සුන්දර සඳුරු මිනිසුන්ට හමුවෙන් කතා කළ අපූර්ව කෙනෙකුමක්. ඒවත් සුන්දර මිනිසුන්ගේ හමුවීම විතරක් නෙවෙයි තමුන්නාන්සලාගේ මේ සුන්දර මිනිසා සමග ඇත්තේ ඉතාම හොඳ මානව සමූහයක් සමග අනිත්කරනවා. නිවන් වූ සුන්දර කෙනෙක්. නිවන් වූ සුන්දර විසවසක යලිතරක් අපට හමුවෙන් මෙවැනි සංතාවය සමාජ ගොඩනැගීමට සොසට කතා බහ කිරීමට සමගහයි විදිහට යලිතරක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු. අපේ කල්යාණ මිත්‍ර විජේකෝන් මහතාට නිදුක් නිරෝගී ශාරීරික සෞඛ්‍ය දීර්ඝ කාලයක් ජීවත් වීමට අවශ්‍ය දේශාර ලැබේවායි කියන ප්‍රාර්ථනා කරමු. මගේ වචන ස්වල්පේ අන්තර්ගත මහදවල්ටත් කරුණයි. ඒ පිළිබඳව ඔහු හරි ගැඹුරු දේශපාලන විග්‍රහයක නිරත වුණා. දේශපාලන අර්ථකථනයක් දුන්නා. මහදවල්ටත් කලවරයි. ඉතින් අපි මොකද කරන්න කියලා එතුමා. ඔව්. එය ඔබට බාරයි. එහෙමනම් විජේකෝන් කලාකරුවාගේ කලා නිර්මාණ පිළිබඳව අපිට එවන් බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. ඔහුගේ නිර්මාණ හැකියාව පිළිබඳව විවිධ පරාසයන් පිළිබඳව ස්පර්ශ කර තිබෙන බව අපිට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඔහු ලියනවා මෙන්න මෙහිම සිදුහත් හැරගියේ ගිහිගයද යසෝදරාවද? ටිකක් අමුතු ප්‍රශ්නයක්. සිදුහත් හැරගියේ ගිහිගයද යසෝදරාවද? නොමැත. ඔහු හැරගියේ රජමාලිගය පමණයි. ගිහිගයට වඩා මාලිගය බර වැඩි නිසා වෙයි. හරි අපූර්ව විග්‍රහයක් එතුමා මේ කවිය තුල සිදු කරනවා. සිදුහත් හැරගියේ ගිහිගයද යසෝදරාවද? නොමැත. ඔහු හැරගියේ රජමාලිගය පමණයි. ගිහිගයට වඩා මාලිගය බර වැඩි නිසා වෙයි. හරි අපූර්ව. ඒකම ඔහු ලියනවා තවත් අදහසක්. බුදු වෙන්නට හිත තිබුණට මහාන වෙන්න නම් බෑ මට. ගිහි ගෙදරක් කලකිරුණට අල්ලපු ගෙදරක් කොමට. ඔව් හරි අමුතු පැනයක් ගන්න. හිතන්න. ඔබට හිතන්නට ඉතුරු කරලා ඔව් මේම ලියනවා. බුදු වෙන්නට හිත තිබුණට මහාන වෙන්න නම් බෑ මට. ගිහි ගෙදරක් කලකිරුණට අල්ලපු ගෙදරක් කොමට. හරිම අපූර්වයි. විජේකෝන් අයියා ලියපු මේ වගේ ගීත රාශියක් කවි රාශියක් තිබෙනවා. ඒ අතර එතුමාගේ නිර්මාණ එකතුවක කිහිපයක් ඔබට අහන්නට සලස්වන්නටයි මේ සැරසුම. එහෙමනම් අපි අවකාශ ලබා දෙමු. හෙට විජේකෝන් කලාකරුවාගේ ගීත කීපයක් අහන්නට. ඒ අතරේ පුංචි මතක් කිරීමක් කරනවා. ඔහුගේ මේ අපූර්ව නිර්මාණය මහදවල්ටත් කරුවලයි ඔබටත් මෙදී ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ඉදිරිපස සූදානමින් තිබෙන අය සඳහා අප සංවිධායක මඩුල්ල ඒ සඳහා ඔබ යොමු කරවමින් අපි උසවේ අවසන් අධ්‍යයනයට පැමිණ තිබෙන මොහොතේ එහෙමනම් නිර්මාණය කර සිටිනවා.
උණුසුම උතුරා පෙරුම් පුරාම සිත පහදා බෝසත් මිලිඳු පුතා නැලවූ බුදු මාතා प्रजापति गौतमी माता महामाया कुसन संसारुरन किरण भूसत मिलिंदु सिद्धवत हेतु लडु माता महान जापति गौतमी बुदु माता පැතුමන් නිරතුරු සසඳා ගුණදන් පිළිවෙත් हेक्टर विजयकोन ज्येष्ठ कलाकारों महादवलट कालवराई कृतिय जनक गिरीमे संभावनीय मोहतकाय बसिल दिनाम सहभागी श्री एवं උසලේ වැඩ කටයුතු සමාප්ත කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඒ සඳහා හෙට විජේකෝන් කලාකරුවාගේ ආරාධනය ලැබ මේ සැබෑමිනි සම්භාවනීය ආරාධිත බවතුන් සියලු දෙනාටම හෙට විජේකෝන් කලාකරුවා වෙනුවෙන් අපේ ගෞරවනීය ස්තුතිය ගෞරවය සෙනෙහස මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. विजयकोन कलाकारों दुर्गतन एमतमकिन पवा මේ ස්ථානට සැබැමිනි ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සියලු දෙනාටම හිතවතුන් සියලු දෙනාටම ඒ ආදරණීය හෙට විජේකෝන් කලාකරුවාගේ දයාබර බිරිඳ එතුමිය තමයි හෙටය ආදරෙන් බලා හදාගෙන මේ නිර්මාණකරණයේ නියැලෙන්නට අවකාශය ඉදහසට ලබා දෙන්නේ. එතුමියගේ ආරාධනය පිළි අරගෙන මෙහි පැමිණි සියලු දෙනාට ඒ දරුවන්ගේ සෙනෙහස ආදරය මත මේ සැපැමිණි සියලු දෙනාට දෙහිවින්ම ස්තුතියි. මේ උත්සවය සංවිධානය කරගන්නට හෙට විජේකෝන් කලාකරුවාට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම හිතවතුන්ට සහෘදයන් සියලු දෙනාටම ආදරණීය ගෞරවය ස්තුතිය පුද කර සිටිමින් උත්සවයේ වැඩ කටයුතු මෙතකින් සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. මහා දවල්ට කල්වරයි. ඉතින් මොකද කරන්නේ? එහෙමනම් ඔහුගේ නිර්මාණ සමිතිය සමග නැවතත් එකතු වෙන්න දෙවියන් ස්තුතියි. प्रजापति गौतमी माता महामाया कुसन संसारुरन किरण भूसत मिलिंदु सिद्धवत हेतु लडु माता महाप्रजापति गौतमी बुदु माता do to mother